හයි කොහොමද අද වීඩියෝ මම කතා කරන්න යන්නේ ඔයාලට මෙන්න මේ වගේ ෆොටෝෂොප් එකෙන් එරරයක් ඇවිල්ලා තියෙනවද? ඉතින් මෙන්න මේ ෆොටෝෂොප් එකෙන් එන එරර් එක සදාහටම නැති කරගන්න විදිහ තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මේ ක්‍රමය ඔයාලටත් වැදගත් වෙනවා. අනිවාර්යෙන් ෆොටෝෂොප් යූස් කරනවා නම් ක්‍රැක් එකක් යූස් කරනවා නම් කියන්නේ ඔයාලා පේ කරලා ගන්න කියන්නේ සල්ලි දීලා ගන්න ඕන නම් අවුලක් නැහැ. හැබැයි ඔයා පේ කරලා ගන්න නැතුව ඔයාලා ක්‍රැක් එකක් ගන්න ඕන නම් මම දන්නවා කොහොමද ඔයාලා ක්‍රැක් තමයි කියන්නේ පාවිච්චි කරන්න අපි කොහොමද ක්‍රැක් තමයි කොට පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට විසඳුමක් තමයි අද වීඩියෝ මම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් දිගටම බලන්න මගේ වීඩියෝත් එක. ඉතින් මේ වගේ යූස්ෆුල් වීඩියෝස් ඔයාලා දිගටම බලා ගන්න පුළුවන් මගේ channel එකේ. එහෙනම් දැම්ම ගිහලා subscribe කරන්න. එහා පැත්තේ bell එක නැත් all press කරන්න. ඒතර මම කියන හැම වීඩියෝම notification එකක් එන්න මේකේ තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මේක කරන්න තියෙන්නේ සුළුම දෙයක්. හරිද? ඔයාලා තියෙන්නේ setup file එක download කරගන්න විතරයි. ඉතින් මුලින්ම ඔයාලා Chrome එකට ගිහිල්ලා filecr.com කියලා search කරගන්න ඕනේ. ඉතින් filecr.com එක තමයි මම මේක හදන්නේ. ඉතින් filecr.com එකට මම මේ විදිහට යනවා. ඉතින් ඔයාලට පුළුවන් filecr.com කියලා ගහලා මෙන්න මේ සයිට් එකට යන්න. ඉතින් සයිට් එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ක්‍රැක් softwares ගොඩක් මේකේ අපිට මිලදී ගන්න නැතුව මේ ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ මෙතන සර්ච් එකට ගිහිල්ලා දැන් ඔයාලගේ මෙතන Adobe Photoshop එක කෙලින්ෙන්නේ නැහැ. ඒයිද කියලා කියා ෂුවර් නැහැ. ඉතින් අපි දැන් ආවේ නැති වුණොත් හරිද? ආවේ නැති වුණොත් ඔයාලා මෙතන සර්ච් බාර් එකට ගිහිල්ලා Photoshop කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් Photoshop කියලා සර්ච් කරගන්න නැතුව මම Adobe කියලා සර්ච් කරගන්නවා. ඉතින් Adobe කියලා සර්ච් කරගත්තට පස්සේ Adobe collection එක මාට ෆ්‍රී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක Adobe Premiere Pro එක pre activate කරලා තියෙනවා. After Effects Illustrator තව Adobe Acrobat Pro එකයි Adobe Photoshop මේ ටික මේ තියෙනවා. මේ Mac OS එකටත් තියෙනවා. ඉතින් මේක latest version එක තමයි තියෙන්නේ. ඉතින් Windows වල ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ කියන්නේ අපේ ඔයාලා දැන් PC එකෙන් කරනවා නම් දැන් අපි ෆයිල් CR එකට යනවා මෙහෙම මම ඔයාලට ආයෙ මුලින්ම පෙන්නන්න. ඊට පස්සේ Adobe Photoshop කියලා ගහන්න. يعني Adobe කියලා ගහුවනම් හරි. ඉතින් Adobe කියලා ගහනවා. Adobe කියලා ගහලා ඔයාලා Windows computer එකක් තියෙනවා නම් Windows එක ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් Adobe Mac OS එකක් තියෙනවා. ඔයාලා Adobe Photoshop මේකේ මෙන්න මේක සිලෙක්ට් කරන්න පුළුවන්. මම Windows එකක් නිසා මේක ක්ලික් කරන ගොඩක් අය Windows තියෙන නිසා Mac එකක් කියන්නේ Mac එක නැති වුණොත් කියලා ඔයාලා හිතනවා නම් හරිද? ඊට පස්සේ يعني ඒක සිලෙක්ට් කරාට පස්සේ හරි ඉතින් මේ විදිහට මම ඕපන් කරගත්ත Adobe Photoshop කියන්නේ මේකේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මෙන්න මෙයාගේ ඉන්ටර්ෆේස් එක තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඔයාලට පුළුවන් ඔයාලගේ ලාස්ට් يعني latest version එක ඔයාලා ගන්න ඕන. මෙතන ඔයාලා fast download හැටි torrent download හැටි දීලා මේක download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම හිතන්නේ කියන්නේ මම කියන කියන්නේ මම රෙකමන්ඩ් කරන්නේ මේකෙන් 2025 ගන්න ඕන මෙන්න මේ version එක මෙන්න මේ version එක හරි මෙන්න මේ version එක හරි ගන්න කියලා මෙන්න මේ version එක යටි ඉඳන් ගන්න. මොකද කිව්වොත් මේ උඩම version ගන්න එපා. ඉතින් මම ගොඩක් කියන්නේ මම පාවිච්චි කරන version මම 2025 version එක පාවිච්චි කරලම නැහැ. 2024 පාවිච්චි කරලා තියෙනවා. ඉතින් 2024 තාම ගැටලුවක් ඇවිල්ලා නැහැ. 2025 පාවිච්චි කරලා නැහැ කොහොමද? 2024 යට ඔක්කොම ඔයාලට පාවිච්චි කරන්න බෑ. හැබැයි 2015 වලට පාවිච්චි කරන්න බෑ. මොකද මේ pre activate තියෙනවා වලට කොහොමද පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ 2015 වල මෙන්න මේ sorry CS 6 එකේ මෙන්න මේ Excel file මේ final මෙන්න මේක ගත්තොත් එහෙම ඔයාලට මේක පාවිච්චි කරන්න බෑ. මේක දවස් 30 pre-activation නෙමෙයි නිකම් එකක් එන එකක්. ඒක නිසා වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ ඕන එකක් ඔයාලා මේක පාවිච්චි කරගන්න පුළුවන්. يعني පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා download කරගෙන crack version එකක් වුණත් ඔයාලට ඒක මොකක්වත් වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මාත් පාවිච්චි කරනවා. තාමත් يعني මොනවත් වෙන්නේ නැතුව මට පාවිච්චි කරගන්න පුළුවන් හැකියාව මේ ෆයිල් CR එකෙන් ඩවුන්ලෝඩ් කරාම තියෙනවා. ඉතින් ඔයාලට ෆයිල් CR එකෙන් තව ඒවා ගන්න පුළුවන්. කියන්නේ ඔයාලට පුළුවන් ඕනනම් PC games ගන්න මේකේ. ගොඩක් games මේකේ ඔයාලට ගන්න පුළුවන් games තියෙනවා. ඉතින් Windows වලට ගියොත් එහෙම ඔයාලට මේකේ Wondershare Filmora Windows කියන්නේ එක මේවා තියෙනවා. ඔයාලට DaVinci Resolve ගන්න පුළුවන්. මම DaVinci Resolve ගත්තා. DaVinci Resolve එකේ තවුලක් නැහැ. මක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඩ්‍රයිවර් පැක් එක තියෙනවා. ගොඩක් ඒවා මේකේ තියෙනවා. මේ Google Chrome එක කියන්නේ මේකෙන් ගන්න ඕන. මේක software store එකක් නිසා මම Adobe collection එක මේක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් Adobe ඕනම එකක් මේක ඔයාලට මේකේ free ගන්න පුළුවන් හැකියාව දෙන PC games වලට ගියොත්
ඕන PC ගේම්ස් එකක් ගේම් මේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙයාලා ගොඩක්ම apps softwares වලට දීලා තියෙන ඉතින් මම softwares ගැන කතා කරේ. ඔයාලා බලන Android apps උනත් මෙයාලෙන් ගන්න Android apps කියන්නේ ඔයාලා දැන් buy කරලා තියෙන ගන්න ඕන apps එහෙම ඔයාලට මේක Android එක ගන්න පුළුවන්. ඔයාලා Mac එකවත් ගන්න පුළුවන්. ඉතින් ඒක කලින්ම කියනවනේ Mac එක කොහොමද පුළුවන් ගන්න. DaVinci Resolve ඔයාලා දන්න Google Chrome එනේ Windows app ගැන එක චීනවනේ Zoom එක අන්න ඒ වගේ ඒවා ඔයාලට මේ Android Mac එක ගන්න පුළුවන් Android game උත් ඔයාලට මේ ගන්න පුළුවන් ඉතින් මේ ගොඩක් game තියෙනවා ඉතින් ඒ games ඔයාලට මේකෙන් buy කරන්න පුළුවන් ඔයාලට මේ e-book සහ video course කියන ටික ඔයාලා මේ මෙන්න මෙතන මේ මාක් කරි මෙයාලා මේ කියනවා මාක් කරි මේකක් එක්ස්ටෙන්ෂන් එකක් දාන්න කියලා නෙමෙයි මේ මෙයාලා එක්ස්ටෙන්ෂන් එකක් දාන්න නෙමෙයි මේ මාක් කියන්නේ මෙන්න මෙයාගේ පර්මිෂන් දුන්නාට පස්සේ මෙයාලගේ එක්ස්ටෙන්ෂන් එක තමයි මේ එන්නේ හැබැයි මෙන්න මෙතන මේ මේවට දෙන්නේ මේ අපි ඒවට ප්‍රෝ වර්ෂන් එකක් ගන්න ඕනේ මේ ප්‍රීමියම් වර්ෂන් එක මෙයාලා ගැන ගොඩක් කියන මේ වීඩියෝ කෝසස් වල මෙයාලගේ තියෙන DeepSeek Master Boost යන Generate AI යන ඒ වගේ මෙයාලා වීඩියෝ කෝසස් කරනවා. අන්න ඒව ගැන තමයි මෙයාලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මොකද හිතන්නද වීඩියෝ එක? ඉතින් මම හිතනවා මේෙන් ඔයාලත් Adobe Photoshop එක free ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් Adobe Photoshop විතරක් නෙමෙයි. ඔයාලා Premiere Pro ඕන දෙයක් ඔයාලා ඕනම software මේෙන් ඔයාලට free ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම ගොඩාක් focus කරේ අර error එක විසඳ ගන්න. ඉතින් මට තාම error එක ආවිලා නැහැ. ඉතින් මම හිතනවා මං කියලා දුන්න ක්‍රමෙන් ඔයාලට මේක error එක ගන්න බැරි ගැන error එක එන්නේ නැති වෙයි කියලා මං හිතනවා. ඉතින් මොකද හිතන්නද කියන වීඩියෝ ගැන. ඉතින් වීඩියෝ එක හොඳයි නම් දැම්ම like එකක් දාන්න. එහා පැත්තේ bell එක ගැන all press කරලා දාන්න. subscribe කරන්න මතක නැතුව. එහෙනම් ගිහින් එන්න. bye.